හරි ළම එතකොට 2016 පේපර් ක්ලාස් එකේ අපි මේ වෙදි පේපර්ස් 6ක් කරලා තියෙන ඇත්තටම හරි දැන් අපි අර මේ අපිත් එක්ක අලුත් ළමයින්ට සම්බන්ධ වෙන්න කියලා එම පණිවිඩයක් යවලා ඒ දේවල් ළමයි අපි කරේ පේපර් 7ක් ඉවරනාට පස්සේ අත්තර මේක නේද මම දැනට කරන ක්ලාසස් වල පේපර් 7ක් අපි කරා පේපර් 6ක් කරා 7ක් කරා ඇත්තටම 7 වෙනි එකේ ඩිස්කෂන් එක කරේ නැහැ එතකොට මේ කරන්නේ පේපර් 7 එකේ ඩිස්කෂන් එක මොකද මෙතෙන්දි දැන් මේ ඩිස්කෂන් එක මම YouTube එකට දානවා සියලුම ළමයින්ට නොමිලේ බලන්න පුළුවන් විදිහට ඒකට හේතුව අපිත් එක්ක අලුත් ළමයි දැන් කට්ටියක් එකතු වෙලා ඉන්නවා ඒත් ඒගොල්ලන්ට අර අපේ පේපර් ඩිස්කෂන් එක කොහොමද යන්නේ ඒක හොඳයිද ඒ සම්බන්ධ තීරණයක් ගන්න තමයි මේ ඩිස්කෂන් එක කරන්නේ. ඒතර මේක මම ගොඩක් සවිස්තරාත්මකව කරන ඩිස්කෂන් එකක්. හැබැයි ළමයි හැම වෙලේම ඔළුවේ තියාගන්න ඕනේ පේපර් ඩිස්කෂන් එකකදී සම්පූර්ණ තියරි උගන්වන්න බෑ. හරි පේපර් ඩිස්කෂන් එක කරන්න පුළුවන් උගන්වපු දේවල් සියල්ල මතක් කරලා උත්තර වලට යන එක තමයි. හරිද? ඒක නිසා ඔයා බිඳුවේම ඉන්න ළමෙක් නම් ඔයාට පේපර් ඩිස්කෂන් එකට આવොත් ගොඩක් දේවල් තේරෙයි. හැබැයි ඔයාට අර ලකුණු ගොඩක් වැඩි වෙන්නේ නැහැ. හැබැයි ඔයා යම්කිසි එකපාරක් හරි තියරි ඉගෙනගෙන තියෙනවා නම් ඒවා අමතක වීමක් වෙයි දෙනවා නම් පේපර් ඩිස්කෂන් එක කරා සම්පූර්ණයෙන් ඒවා මතක් වෙයි. ඉතින් එතකොට මේ බිබ්ලාස් එකත් එක්ක අපේ සම්බන්ධ වෙන ළමයි දිගටම අපේ group එකට join වෙලා ඉන්න. ඉස්සරහට දැන් මේ ඩිස්කෂන් එක බලුවට පස්සේ ඔයාලට තීරණයක් ගන්න පුළුවන් අලුතෙන් එන ළමයින්ට අපිත් එක්ක එකතු වෙනවද කියලා. ඉතින් ඔයා එහෙම තීරණයක් ගන්න ඔයාට කාලයක් ලැබෙනවා. ඊට පස්සේ ඔයා තීරණය කරන්න අපේ ක්ලාස් එකට එනවද නැද්ද කියලා. ඒකත් එක්ක ඔයගලන්ට ඉස්සරහට group එකේ පණිවිඩ එක දානවා. ඔය තමයි වැඩේ වෙන්නේ. හරි. right. එහෙනම් අපි වැඩේ කරන් යමු. paper 7 එකේ මම යන ළමයි පළවෙනි MCQ එකට. paper number 7 එකේ පැය 1 විනාඩි 30යි paper එකට දීලා තියෙන ළමයි MCQ 35ක් වගේ ප්‍රමාණයක් තමයි ඇත්තේ. right. මම යනවා පළවෙනි MCQ එකට. හරි. බලන්න මොකක්ද අහන්නේ කියලා. MCQ එකේ අපිට තියෙන්නේ NOCl අණුව පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දෙන්නේ මොකක්ද කියලා අහනවා. ඉතින් අපි NOCl අඳිමුනේ. ඔයාලට තේරෙන්නේ මේ ලුයිස් වාෂික අඳිනක ඒතර නයිට්‍රජන් තමයි මධ්‍ය පරමාණුව. ඔක්සිජන් කෙනෙක් කියනවා ළමයි යෝග අර මයිනස් එකක් එහෙම නැහැනේ ඍණාරෝපණයක් වගේ එකක් පේන්න නැහැ. එහෙනම් සාමාන්‍යයෙන් ඩබල් බොන්ඩ් ඔය එකක් තමයි ඇත්තේනේ. ඒතර යාට එක සැරේ යුගල් දෙකක් එනවා මෙහෙම. ක්ලෝරීන් කෙරවලේ ඉද්දි මේ විදිහටම ඉන්නේ. එයාට වෙන කිසිම ආකාරයක් නැහැ කෙරවලවල ඉන්නේ. සම්ප්‍රයුක්ත වන්දි තියෙන ප්ලස් සමාන ස්ථායි එකේ නැහැ. දැන් බලන්න මේකේ අර අෂ්ටකයේ සම්පූර්ණ නැහැනේ නයිට්‍රජන් වලනේ. එහෙනම් අපිට මොකක් කරන්න සිද්ධ වෙනවද? අපිට එක සැරේ යුගලයක් දාන්න සිද්ධ වෙනවා. මෙන්න view එක. මේක තමයි NOCl අණුව. දැන් බලන්න අපෙන් අහනවා මේකේ මුලින්ම නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අවස්ථාව. ළමයි ලුයිස් වීව් එකක් ඇඳලා කොහොමද ඔක්සිකරණ අවස්ථාවක් හොයන්නේ? හරි ලේසි ක්‍රමයක් තියෙනවා. හැම බන්ධනයකම වඩා විද්‍යුත් ඍණ පැත්තට ඍණ එකක් දානවා ධන පැත්තට ධන එකක් දානවා. මේ බලන්නකෝ. එතකොට අපි දැන් මෙතන NO බන්ධන ගමු. එතකොට ඔක්සිජන් ඍණ එකයි නයිට්‍රජන් ධන එකයි. ඔක්සිජන් ඍණ එකයි හැම එකටම සිග්මා බන්ධන ෆයි බන්ධන ඔක්කොටම ධන එකයි. නයිට්‍රජන් ක්ලෝරින් ගත්තාම අපි මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා අත්‍තරම. දැන් නයිට්‍රජන්ගේ සහ ක්ලෝරීන්ගේ විද්‍යුත් ඍණතා ආසන්න වශයෙන් සමානයි. එකම තුන්වෙනි දශම ස්ථානය වගේ තමයි වෙනස් වෙන්නේ. පෝලින් පරිමාණයට අනුව තුන්වෙනි දශම ස්ථානය වගේ තමයි වෙනස් වෙන්නේ. දැන් ඒක නිසා මෙතන සමහර කට්ටිය 0.0 කියලා දානවා. සමහර කට්ටිය දානවා වඩා විද්‍යුත් ඍණ නයිට්‍රජන් කියලා. එතකොට ඍණ එකයි ධන එකයි. දැන් හැබැයි මේ ගානේ ළමයි අපි වඩා විද්‍යුත් ඍණ නයිට්‍රජන් කියලා ගත්තොත් එහෙම උත්තරයක් නැහැ. ඒ නිසා අපි මේක දැනට 0.0 කියලා ගමු. හරි. ආතොර මේ දැන් නයිට්‍රජන්ගේ වටේ තියෙන ඉලක්කම් ටික එකතු කරන්න. 0 ධන 1 ධන 1. යන්නේ කීයද? ධන 2යි. එහෙනම් ඔක්සිකරණ අංකය ධන 2යි. දැන් උතනින්ම උත්තරේ පේනවනේ. එහෙම උත්තර දෙන්නේ එකයිනේ. පස්වෙනි උත්තරේ තියෙන්නේ. බලමු අනිත් ඒවා හරිද කියලා. නයිට්‍රජන් මත ආරෝපණය. ඉතින් මේකේ නයිට්‍රජන් මත ආරෝපණයක් නැහැ නේ. ආරෝපණයක් නැහැ. ආරෝපණේ 0යි. හැඩය නයිට්‍රජන් වල හැඩය කෝණිකයි නේ. මේ පේනවනේ. කෝණයක් වගේනේ තියෙන්නේ. කෝණික හැඩයක් තමයි තියෙන්නේ. කෝණය මේ බලන්නකො ළමයි. සාමාන්‍යයෙන් දැන් මෙන්න මේ වගේ හැඩයක් තිබ්බොත් මේ වගේ හැඩයක් තිබ්බොත් මෙන්න මේ කෝණේ අංශ කීයද? 120යි. මේ කෝණේ අංශක 120යි. එතකොට ඔය එක බන්ධනයක් එකසර වුණොත් මේ බලන්නකෝ. අපි මෙන්න මේ බන්ධනය එකසර කරමු. මේ බන්ධනය එකසර කරා මම්මි. එතකොට මෙන්න ඊතුරු බන්ධන දෙක. දැන් වෙන්නේ ළමයි මෙන්න මෙහෙම කතාවක්. දැන් ඇත්තටම මේ බන්ධන කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල්නේ. එකසර කියන්නේත් ඉලෙක්ට්‍රෝන යුගල්. දැන් හොඳට අහගන්න මේවා අහගත්තොත් මාර ලේසියි. බන්ධන කියන්නේත් ඉලෙක්ට්‍රෝන යුගල්. එකසර කියන්නේත් ඉලෙක්ට්‍රෝන යුගල්. දැන් මේ ඉලෙක්ට්‍රෝන වල ඔක්කොම විකර්ෂණය වෙනවා. මේ බලන්නකෝ. මේ දෙන්න විකර්ෂණය වෙනවා. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන විකර්ෂණය වෙනවා. මේවත් විකර්ෂණය වෙනවා. මේකත් විකර්ෂණය වෙනවා. ඔය විකර්ෂණ අඩු වෙන විදිහටනේ අණුවේ හැඩේ හැදෙන්නේ. දැන් මෙතන වෙන්නේ ළමයි මේ මේගොල්ලෝ විකර්ෂණය වෙනවනේ මෙහෙම. මේ බලන්නකෝ. කලින් මෙතන හිටියේ බන්ධනයක්නේ. ළමයි බන්ධනයක් අනිත් බන්ධන විකර්ෂණය කරනවට වඩා වැඩිපුර එකසර විසින් බන්ධන විකර්ෂණය කරනවා. يعني එකසර වලට පුළුවන් ලොකුවට විකර්ෂණය කරන්න. එකසර තමයි විකර්ෂණය කිරීමේ කියන්නේ ප්‍රමුඛතාවය ඉන්නේ. වැඩිපුර විකර්ෂණය කිරීමේ හැකියාවක් තියෙන එකසර වලට. තේරුණාද කතාව? දැන් මේක 120යිනේ. දැන් මේ බන්ධනේ මෙතනට එක සැරයක් ආවට පස්සේ අර මේ බන්ධනේ මෙහෙට විකර්ෂණය කරාට වඩා වැඩිපුර මේගොල්ලෝ විකර්ෂණය කරනවා.
එක සැරේ මේගොල්ලෝ විකර්ෂණය කරනවා. ඒතර මේ කෝණේ θ කියලා ගත්තොත් එයා අනිවාර්යෙන් ඊට වඩා අඩු වෙනවද? 120 වඩා අඩු වෙනවා. එහෙනම් මේකෙන් ඇති කරන විකර්ෂණය 120ක් ආවා. මෙයා ඊට වඩා වැඩිපුර විකර්ෂණය කරනවා. එතකොට මේක ඇකිලෙනවා. ඇකිලෙද්දි කෝණේ මොනව වෙනවද? අඩු වෙනවා. හරි නේද? එතකොට 120 වඩා අඩුයි 90ට වඩා වැඩි වෙන්න ඕනේ. හරි. එකක් තියෙනවා. ඊට පස්සේ මේක ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය. දැන් හැඩය කෝණික උනාට ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය කියන්නේ මොකක්ද? එක සරයුගල් වලටත් බන්ධන දාපුත් දැම්මොත් එන හැඩය. මොකද තමයි සරල ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය කියලා කියන්නේ. තියෙන එක සරල ඉලෙක්ට්‍රෝන යුගල් තියෙනවනේ. ඒගොල්ලන්ටත් බන්ධනයක් දාලා හැඩය බලන්න. දැන් මෙතන එක සරයුගලයක් තියෙනවනේ. එයාට බන්ධනයක් දාන්න. ඒ කියන්නේ මේ හැඩය නේද දෙන්නේ. මොකද මේ හැඩය තලීය ත්‍රිකෝණාකාරයි. හරි නේද? එහෙනම් පළවෙනි උත්තරේ වෙන්නේ අංක 5. හරි? රයිට්. අපි යනවා දෙවෙනි එකට බලන්න. පහත දී ඇති රසායනික විශේෂ කාබන් පරමාණු විද්‍යුත්නතාවය වැඩි වෙන පිළිවෙලට සකසන්නලු. කාබන්ගේ විද්‍යුත්නතාවය වැඩි වෙන පිළිවෙලට හදන්න කියලා කියන්නේ. හරි? මේ බලන්නකෝ. ඔය තියෙන දෙවෙනි පාඩමේ ළමයි. හරි? මෙන්න මෙහෙම කතාවක් ඔය තියෙන්නේ. නඩහගින්. දැන් කාබන් කිව්වොත් කාබන්ට ළමයි විද්‍යුත්නතාවයක් තියෙනවනේ. හැබැයි දැන් කාබන් තව කට්ටියත් එක්ක බන්ධන හැදුවාම ඒ බන්ධන පරිසර වෙනස්නේ. يعني කාබන් නයිට්‍රජන් එක්ක බැඳෙන්න පුළුවන්, කාබන් ඔක්සිජන් එක්ක බැඳෙන්න පුළුවන්, කාබන් හයිඩ්‍රජන් එක්ක බැඳෙන්න පුළුවන්. එහෙම බැඳෙද්දී ඔය බන්ධන පරිසරය වෙනස්නේ. එයාට දැනෙන වටපිටාව වෙනස්නේ. දැන් හිතන්නකෝ ඔයා කියලා පුද්ගලයෙක් ඉන්නවා. හරිද? දර ඔයාගේ දේහ උෂ්ණත්වය තමයි ඔයා සාමාන්‍යයෙන් ගෙදර ඉද්දී ඔයාගේ දේහ උෂ්ණත්වය එකක්. ඊට පස්සේ ඔයා නූරෙලි ගියොත් තව එකක්. ඊට පස්සේ ඔයා යාපනයේ ගියොත් තව එකක්. ඒ වගේ වෙනස් වෙනවනේ. ඒ ඔයාම තමයි පුද්ගලයා. ඔය තමයි කාබන්ම තමයි. හැබැයි අර ඔයාගේ දේහ උෂ්ණත්වයේ සුළු සුළු විදිහට වෙනස් වෙනවා වගේ කාබන්ගේ විද්‍යුත්නතාවයත් අර හදලා තියෙන බන්ධන සහ ඒ පරිසරය යනවා චුට්ටක් වෙනස් වෙනවා. අනේ වෙනස් වුනහම ඒ අදාළ මූල ද්‍රව්‍ය විද්‍යුත්නතාව කම්පෙයාර් කරන්න අපි යන කරනවා සාධක හතරක්. මේ සාධක හතර ළමයි පිළිවෙලට බලන්න ඕනේ. මොනවා සාධක හතර? මම මේක නිතරම කියනවා. මොනවා සාධක හතර? මුහුම්කරණය, ආරෝපණය, ඔක්සිකරණාංකය, බැඳිලින්න අනිත් පරමාණු වල ස්වභාවය. අපි දැන් වැඩේ කරන්න යන්නේ බලමු. රයිට්. ඔන්න බලන්න. ඉන්න මුලින්ම CH2O. රයිට්. ඔන්න මම අදිනවා. CH2O. තමයි CH2O කියන්නේ මෙන්න මෙහෙම එක්කෙනෙක් නේද? මේ තියෙන්නේ. ඊට පස්සේ CO2. එකම කට්ටිය නේද මේවා ඉන්නේ? ඔව් එකම කට්ටිය ඉන්නේ. හරි. CO2. මෙහෙම CO2. ඊට පස්සේ ඉන්නවා HCN. මෙයා තමයි HCN. ඊට පස්සේ කවුද ඉන්නේ? ඊට පස්සේ ඉන්නවා COCl2 නේ. COCl2. මේ ඉන්නේ. රයිට්. බලන්න. මොකද ළමයි අපි මුලින්ම බලන සාධකය? ළමයි මුලින්ම බලන්නේ මුහුම්කරණය. අපි මුහුම්කරණය බලමු. කොහොමද මුහුම්කරණය ගන්නෙ? මුහුම්කරණය ගන්න අපි සිග්මා බන්ධන ගාන එක සඩුවල් ගාන ගණන් කරනවා. දැන් මේ බලන්න. අපි දන්නවා මෙහෙම බන්ධන හැදුවම ඕනම් පරමාණු දෙකක් අතර පළවෙනි බන්ධනය සිග්මා. මේක සිග්මා මේක ෆයි. මම මේ ගොඩක් කරුණු මතක් කරන් යන්නේ. ඕනම් පරමාණු දෙකක් අතර තියෙන පළවෙනි බන්ධනය සිග්මා. දෙවෙනි තුන්වෙනි බන්ධන තිබ්බොත් ඒ මොන බන්ධනද? ෆයි බන්ධන වෙනවා. ඒක තමයි මේ ලියුවේ මේ. දැන් මේ දෙක අතර පළවෙනි බන්ධනය සිග්මා. මේ දෙක අතර බන්ධන දෙකක් තියෙනවනේ. පළවෙනි එක සිග්මා ඊටු එක ෆයි. මේ බලන්න එහෙනම්. පළවෙනි එක සිග්මා දෙවෙනි එක ෆයි. පළවෙනි එක සිග්මා දෙවෙනි එක ෆයි. මේකත් බලන්න. මෙයා එක බන්ධනය ඉඳන් සිග්මා. මේකේ බන්ධන තුනයි. එහෙනම් පළවෙනි එක සිග්මා ඊටු දෙක ෆයි වෙනවා. සිග්මා මේක ෆයි සිග්මා. දැක්ක නේද? අපි ගණන් කරන්නේ සිග්මා බන්ධන ගාන එක සැර යුගල් ගානයි. බලමු. සිග්මා බන්ධන තුනක් තියෙනවා. එක සැර යුගල් නැහැ. එතකොට සිග්මා බන්ධන සහ එක සැරවල එකතු කීයද? 3යි. 3යි නම් මුහුම්කරණය sp2. ඒ කියන්නේ s1යි p2යි. එතකොට මෙතන 3 දෙනෙක් තමයි එන්න ඕනේ. මෙතන 3 දෙනා එනෝනේ. සිග්මා බන්ධන 3යි එක සැර නැහැ. එතකොට එකතු 3යි. 3යි කියන්නේ 1යි 2යි 3යි. sp2 එන්න ඕනේ. මෙතන බලන්න. සිග්මා බන්ධන 2යි. සිග්මා බන්ධන 2යි එක සැර නැහැ මේ කාබන්ටනේ. එහෙනම් 2යි නෝනේ 2යි කියන්නේ sp. මෙතන බලන්න. සිග්මා බන්ධන 2යි එක සැර නැහැ. එහෙනම් sp. අතන සිග්මා බන්ධන 3යි. කියන්නේ sp2. මේ බලන්නකො ළමයි. ලස්සන වැඩක් වෙනවා. ඔක මොකද්ද? ලස්සන වැඩේ තමයි හොඳට හරි. මෙතනින් අපිට මුහුම්කරණයෙන් කොටස් දෙකකට මේක වෙන් කරගන්න පුළුවන්. දැන් මොකද්ද මුහුම්කරණයෙන් අපි විද්‍යුත්නතාවය හොයන ක්‍රමය? ක්‍රමය තමයි මුහුම්කරණයේ S ලක්ෂණයේ වැඩි නම් මොකද තීරය එක? මුහුම්කරණයේ S ලක්ෂණයේ වැඩි නම් අදාළ කෙනාගේ විද්‍යුත්නතාවය වැඩි. දැන් බලන්නකො මේ මෙතන ඔක්කොම 3 දෙනෙක් ඉන්නවනේ S1යි P2යි. 3න් එකයි S. මෙතන දෙකෙන් එකක් S නේ. භාගයක් 50%ක් මෙතන 33ක් වගේ. ඔයාලට තේරෙනවා එහෙනම් මේ දෙන්නගේ නේද මුහුම්කරණයේ S ලක්ෂණයේ වැඩි. එහෙනම් මේ දෙන්න තමයි 1 හා 2 වෙන්න ඕනේ. කියන්නේ විද්‍යුත්නතාවය වැඩිම දෙන්න. මෙයා සහ මෙයා 3 හෝ 4න් එකක්. මෙයා එතකොට 3 හෝ 4න් අනිත් එක.
හරි නේද? right. ඒතර 1 හා 2 අනිවාර්යෙන් මේ දෙන්නට එන්නේ. දැන් අපි බලනවා ළමයි ආරෝපණය. මොකද්ද ආරෝපණයට අදාළ තියරි එක? මතක් කරගන්න. ආරෝපණයේ ධන ගතිය වැඩි කෙනාගේ විද්‍යුත් ඍණතාවය වැඩි. අම්ම බලන්න මේ බලන්න ආරෝපණ මේකේ බිඳුවයි ආරෝපණය මේකෙත් බිඳුවයි මේකෙත් බිඳුවයි මේකෙත් බිඳුවයි කාබන් වල ආරෝපණ නැහැ. එහෙනම් අපි ළඟට බලනවා මේ මොකක්ද? ඔක්සිකරණ අංකයනේ. ඔක්සිකරණ අංකය. අපි හොයමු ඔක්සිකරණ අංකය. හැම බන්ධනයකම වඩා විද්‍යුත් ඍණ පැත්තට ඍණ එකක් ධන පැත්තට ධන එකක්. ඍණ පැත්තට ඍණ එකක් ධන පැත්තට ධන එකක්. ඍණ පැත්තට ඍණ එකක් ධන එකක්. ඍණ එකක් ධන එකක්. කීයද ඔක්සිකරණ අංකය? කාබන් කොට ඉලක්කම් ටික එකතු කරන්න. ධන 2යි ඍණ 2යි තියෙන්නේ. ඔක්සිකරණ අංකය බිඳුවයි. මේකේ ලියලා බලන්න හරි ඔක්සිජන් ඍණ 1යි කාබන් ධන 1. ඒතකොට කාබන්ට ධන 4ක් එනවා. ධන 4යි. මේකේ ලියලා බලමු. කාබන් වලට තමයි නයිට්‍රජන් ඍණයි කාබන් ධන 1යි ධන 1යි හැම බන්ධනයකම ඍණ 1යි ධන 1යි ඍණ 1යි ධන 1යි. කාබන් හයිඩ්‍රජන් ගත්තම හයිඩ්‍රජන් ධනයි කාබන් ඍණයි. මේක එකතු කරලා බලන්න. ධන 3යි ඍණ 1යි. يعني ධන 2යි එන්නේ. අතන බලන්න. මේ බලන්න. ඍණ 1යි ධන 1. ඍණ 1යි ධන 1යි. කාබන් ක්ලෝරින් ගත්තාම ක්ලෝරින් ඍණයි නේ. ඍණ 1යි ධන 1යි. ඍණ 1යි ධන 1යි. කාබන් ක්ලෝරින් ගත්තාම ක්ලෝරින් ඍණයි. හරි. ඒතර කාබන් ගාඩි ඉලක්කම් ටික ධන 4යි කියලා එන්නේ. හරි නේද? දැන් උත්තරයක් ගන්න පුළුවන් මේ බලන්නකො. එළම අපි දන්නවනේ මේ දෙන්නට තමයි 1 සහ 2 හම්බෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවද 1 සහ 2 හම්බෙන්නේ මේ දෙන්නට. ඊට පස්සේ ආරෝපණයට අදාළ කතාව මොකක්ද? ආරෝපණයට සෝවි. ඔක්සිකරණාංකයට අදාළ කතාව මොකක්ද? ඔක්සිකරණාංකයේ ධන ගතිය වැඩි වෙද්දී අපි හොයන කෙනාගේ විද්‍යුත් ඍණතාවය වැඩි. ඒ කියන්නේ මේ බලන්නකො. දැන් මෙතන ඔක්සිකරණාංකය දැන් මේ දෙන්නටනේ 1 2 හම්බෙන්නේ. ඒතකොට මෙතන ඔක්සිකරණාංකය ධන 2යි මෙතන ඔක්සිකරණාංකය කීයද? ධන 4යි. මෙතන ධන 2යි මෙතන ධන 4යි. ඔක්සිකරණාංකයේ ධන ගතිය වැඩි කාගේද? මෙයානේ. එහෙනම් එයාට තමයි අංක 1 හම්බෙන්නේ. ඒතකොට මෙයාට අංක හම්බෙන්නේ 2. ඊළඟ අර දෙන්නනේ. අර දෙන්නගේ බලන්න ඔක්සිකරණාංකයේ ධන ගතිය වැඩි කාගේද? අරයාගේනේ. දැන් මේ දෙපැත්තේ දෙන්නට හම්බෙන්න තියෙන 3 සහ 4. ඔක්සිකරණාංකයේ ධන ගතිය වැඩි අරයාගේනේ. එහෙනම් මෙයාට 3 මෙයාට කීයද? 4. ෂොක් නේද? එහෙනම් උත්තරේ වෙල් ඉවරයි. අහන්න තිබ්බේ මොන පිළිවෙලටද? වැඩි වෙන පිළිවෙලටනේ. ඒතකොට අඩුමකින් පටන් ගන්න ඕනේ. පටන් ගන්න ඕනේ CH2O වලින්. CH2O ඊට පස්සේ COCl2. CH2O CaCl2 හතර වගේනේ උත්තරේ බලමු 4 හෝ 5. වැඩිම වෙන්නේ CO2 වල. උත්තරේ 5නේ. උත්තරේ 5. දෙවෙනි එකටත් උත්තරේ 5. පළවෙනි එකටත් උත්තරේ 5. දෙවෙනි එකටත් උත්තරේ 5. අවශ්‍ය කඩේ ලියා ගන්න මේවා. හරි. මේ පොයින්ට්ස් ටික ඔන්න ලියා ගන්න. මුහුණුකරණයේ S ලක්ෂණයේ වැඩි වෙද්දී විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඊට පස්සේ ආරෝපණයේ ධන ගතිය වැඩි වෙද්දී විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඊළඟට ඔක්සිකරණාංකයේ ධන ගතිය වැඩි වෙද්දී විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. හතරවෙනි එක බැඳලා ඉන්න අනිත් කට්ටියගේ විද්‍යුත් ඍණතාවය වැඩි නම් අපි හොයන කෙනාගේ විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. හරි නේද? රයිට්. හදලා ගන්න ටක් ගාලා. හරි නේද? ළමයි මේ ඔයගලන්ට ලියන්න වෙලා මදිවේ මන් දෙන ඔයගොල්ලෝ මේක නවත්තලා ලියා ගන්න. හරි මේක රෙකෝඩින් එක විදිහට යන්නේ. ඒතර ඔයගොල්ලෝ නවත්තලා ලියා ගන්න. මම චූටි වෙලාවක් දෙලි ඉස්සරහට යනවා. හරි. මොකද මම මේ MCQ ටික ඔක්කොම ඩිස්කස් කරන්න එපා. රයිට්. බලන්න තුන්වෙනි ගාන. තුන්වෙනි කඩේ 3 හරි මේ බලන්නකෝ තුන්වෙනි ගාන කියන්නේ මෙන්න මෙහෙම එකක් ගානක් හදන්න තියෙනවා මං හිතන්නේ තුන්වෙනි එක H2O2 ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 25ක් කියද්දි මොන රූපයක් අඳිනවද මම H2O2 ඝන සෙන්ටිමීටර කීයක්ද 25ක් නේ හරි වැඩිපුර KI සමග ප්‍රතික්‍රියා කරනවා මේක ප්‍රතික්‍රියා කරනවා වැඩිපුර KIත් එක්ක අපතික්‍රියා කරාට පස්සේ පිටවන I2 මේකෙන් පිටවෙනවලු මොනවාද I2 මෙයින් I2 ඒ I2 අනුමාපනය කරනවලු මෙයාව අනුමාපනය කරනවලු සෝඩියම්
තයෝසල්ෆේට් ද්‍රාවණයකින්. හරි. එයාගේ සාන්ද්‍රණය 0.01යි. එමු ඕනේ. හරි. 0.01 සාන්ද්‍රණයක් තියෙනවා. හරි. වැයු පරිමාව ඝන සෙන්ටිමීටර් 20යි කියලා කියනවා. හරි නේද? H2O2 ද්‍රාවණයේ ඝනත්වය මේකේ ඝනත්වයකුත් දීලා තියෙනවා කීයද? 1.2 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට කියලා තමයි දීලා තියෙන්නේ. හරිද? H2O2 ගේ සංයුතිය අහන්නේ. හරිද? මේකේ සංයුතිය අහනවා. ppm වලින් දාන්නේ. ppm වලින් සංයුතිය අහන්නේ. හරි. බලන් ඉන්නකො. හරි. දැන් ගාන කියුවම මේක තමයි ගානේ කටු සටහන. දැන් මේක හදපු නැති ළමයි දැන් මේක පොඩ්ඩක් විනාඩියක් වීඩියෝ එක නවත්තලා හදන්න try එකක් දෙන්න. මම හදනවා දැන්. ඔයාලා හදන්න try එකක් දෙන්න. right. වීඩියෝ නවත්තලා හදන්න මම දැන් හදනවා. හරි. right මේ බලන්නකො ළමයි. මේමයි වෙන්නේ. දැන් H2O2 ද්‍රාවණයට කීයයි දානවනේ. මම මේ ආරම්භක ද්‍රාවණය හිටපු H2O2 මූල ගාන x කියලා ගන්නවා. එහෙම තමයි අපි ගණන් හදන්නේ. මොකද අපි ගණන් හදද්දී අපි ඉස්සරහට යන ළමයි මවුල ගණන් වලින් මේ සමීකරණ වල තියෙන මවුලතර අනුපාතනේ. ඉතින් මම එයා x කියලා ගත්තා. මේ බලන්නකො. ki දානවනේ. ඔය ki ළමයි ගැලවෙනවා කවුරු බවටද? k plus ධන i minus බවට ගැලවෙනවා. මේ තියෙන්නේ. හරිද? දැන් වෙන්නේ i minus ඔක්සිකරණය වෙනවා i2 බවට. i minus ඔක්සිකරණය වෙනවා i2 බවට. H2O2 එක මෙයා ඔක්සිහරණය වෙනවා කවුරු බවටද? i minus ඔක්සිකරණය වෙන්නේ i2 බවටනේ. H2O2 ඔක්සිහරණය වෙනවා ජලය බවට. හරි නේද? හරි. එතකොට දැන් මේකේ මේ අපිට මාධ්‍යයක් කියලා නැහැ එහෙම ප්‍රශ්නයක් වෙනවා. අපි ඉතින් ආම්ලික මාධ්‍ය හදලා ගමු. කේස් එකක් නැහැ. හරි. පළවෙනි පියවර මොකද්ද? ඔක්සිකරණාංකය වෙනස් වෙන පරමාණු දෙපැත්තේ සමාන වෙන්න ඕනේ. මෙතන අයිලා දෙන්නෙක් ඉන්නවා. එහෙනම් මෙතන ඉස්සරහට දෙක දාන්න වෙනවා. මේ H2O2 ගම ළමයි ඔක්සිකරණ වෙනස් වෙන්නේ ඔක්සිජන්ගේ. මෙතන ඔක්සිලා දෙන්නෙක් ඉන්නවා. සම මෙතෙන්ට දෙක දානවා. මේ බලන්න. ඔක්සිකරණාංක වල වෙනස ගන්නවා අපි. මේ ඉන්නේ i minus කිව්වහම ඉන්නේ ඍණ එකේ. හැබැයි ඍණ එකේ අය දෙන්නෙක් ඉන්නෝනේ. ඒතකොට ඍණ 2යි. i2 කිව්වම බිඳුවයි නේ. වෙනස 2යි. මෙතන බලන්න එක ඔක්සිජන් කෙනෙක් මේ පෙරොක්සයිඩ් අවස්ථාවනේ පර්ऑක්සයිඩ් අවස්ථාවනේ. පර්ऑක්සයිඩ් කොම එක ඔක්සිජන් කෙනෙක් ඉන්නේ ඍණ එකේ. දෙන්න ඉන්නේ ඍණ 2. මෙතන ඉන්නේ සාමාන්‍ය ඔක්සිජන්නේ. ඒතකොට එක්කෙනෙක් ඍණ 2 දෙන්නෙක් සලකන්න එපා. දෙන්න ඉන්නේ ඍණ 4. ඒකෙත් වෙනස 2යි. අනිත් දෙකට දෙක කැපෙන උතර මාරු කරලා ඩී කරන්න දෙයක් නැහැ. මේක ඉතින් තව අර ජලය දාලා තුරුද කරා නම් හොඳයි. මේක MCQ එකක් නේ. දැන් මේකේ අපිට ඕනේ ස්ටොමිතිය ගන්නනේ. ඔය ඇති එතකොට. ඊළඟට මොකද ළමයි කරන්නේ? මේ පිට වෙන I2 තියෙනවානේ. ඔන්න ඔය පිට වෙන I2 ටික ප්‍රතික්‍රියා කරනවා සෝඩියම් තයෝසල්ෆේට් එක්ක. මේ තියෙන්නේ. හැදෙනවා කවුද? දැන් මේවට භෞතික අවස්ථා ලියන්න ඕනේ නැහැ මේ MCQ නේ. සෝඩියම් අයඩයිඩ් ධන Na2S4O6 හැදෙනවා. දැන් සමීකරණ තුල කරද්දි මෙතෙන්ට දෙකක් ඇවිල්ලා ආයෙ මෙතෙන්ට දෙකක් එනවා. දැන් බලන්නකො මෙහෙමයි වැඩේ වෙන්නේ මේ. H2O2 මූල ගාන x නේ ආරම්භය හිටපු. ඔන්න H2O2 ගාන x. මෙයාගේ එකකින් I2 එකයි හැදෙන්නේ පේනවද? අපි මේ සමීකරණ තුල ගලන ගත්තේ. මෙයාගේ එකකින් I2 එකයි. නම් මෙයාගෙත් x හැදෙනවා. ඔන්න I2x ප්‍රමාණයක් පිට වුණා. එහෙනම් යත් එක සෝඩියම් තයෝසල්ෆේට් 2x. දෙක නේද? එතකොට ළමයි අපි අර දාගත්ත Vg පදෙන් අපිට ආව සෝඩියම් තයෝසල්ෆේට් ගාන කීයක්ද? 2x කියලා ආවා. ඉතින් අපිට සෝඩියම් තයෝසල්ෆේට් ගාන ඇත්තටත් හොයන්න පුළුවන් මේ මෙච්චර සාන්ද්‍රණයකින් මෙච්චර පරිමාව. එම නිසා මම ලියනවා බලන්න. එම නිසා සෝඩියම් තයෝසල්ෆේට් මවුල කොහොමද ඒක අපි හොයන්නේ? මෙච්චර සාන්ද්‍රණයකින් මෙච්චර පරිමාවක් බලන්න. 0.01 සාන්ද්‍රණයකින් මම එකක දාන්න MCQ නේ. 20 වැඩි කිරීම 10 ඍණ 3. නේ? හරි. වැඩි කරාම 20 වරක් එක 20යි 0.2ක් තිබ්බම කීයද? 0.2 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා එන්නේ නේ. හරිනේ? 20 වරක් එක 20යි 0.2ක් තියන්න තියෙන්නේ. හරි. එතකොට මේ බලන්න. මේ තියෙන ප්‍රතික්‍රියා කරපු සෝඩියම් තයෝසල්ෆේට් ගාන සංඛ්‍යාත්මකවනේ. ඒක අපි හොයාගත්ත Vg පදයෙන් මොකේට සමානයිද මේ? 2x ට සමානයි. මේක 2x ට සමානයි. එහෙනම් අපිට නෝ x කියන්නේ කීයද? 2කින් බෙදුවාම 0.1 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල කියලා එනවා. හරි. දැන් ගොඩක් ගණන් නම් ඔය ටික හදාගත්තට පස්සේ ගාන ඉවරයි. දැන් මේක එහෙම ඉවර නෑ. ඇයි ඒ? අහන්නේ ppm වලින්නේ. ඇයිලා මම මේ ඝනත්වයක් දුන්නේ? මේ බලන්නකෝ. ඔන්න ආගන්න. හරිද? හොඳට අහන් ඉන්න ඕනේ. හරිද? මේ බලන්න. ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 25ක් ඇතුලේ බලන් ඉන්නද? ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 25ක් ඇතුලේ. හරිද? x මවුල හිටියා කීයක්ද? x මවුල නෙමෙයි සෝරි වරදුනා. H2O2 මවුල හිටියා කීයක්ද? 0.1 වැඩි කිරීම 10 ඍණ 3ක්. මේ අහන්නකෝ. දැන් මේක ළමයි ක්‍රම දෙකකට යන්න පුළුවන්. හරිද? ppm කියන්නේ මිලිග්‍රෑම් ගාන ඩෙසිමීටරයට කියලා අදහස් කරගෙන එහෙම යන්නත් පුළුවන්. අපි එහෙම හදමුකෝ මුලින්ම.
හරි එනි ppm ටමයි අදහස් දෙකක් තියෙන එකක් තමයි ppm කියන්නේ මිලිග්‍රෑම් ගන්න ඩෙසිමීටරයට හැබැයි මම උනා හදලා පෙන්නන්නම් මේ ගානේ එහෙම යන්න බෑ අර ඕගොල්ලෝ දානව නේද ppm එකයි ppm කියන්නේ එකයි මිලිග්‍රෑම් ගන්න ඩෙසිමීටරයට කියලා මෙන්න මේක මේ ගානට පාවිච්චි කරන්න බෑ හරි ඇයි බැරි ළමයි මේක අපි පාවිච්චි කරන්නේ තනුක ජලීය ද්‍රාවණ වලට ඔන්න දන්නේ නැති පොයින්ට්ස් ලියා ගන්න හරි මේක පාවිච්චි කරන්නේ තනුක ජලීය ද්‍රාවණ වලට හරිද සහ මේකෙදී ද්‍රාවණයේ ඝනත්වය අපි ගන්නවා සමානයි කියලා මොකේ ඝනත්වයටද ජලයේ ඝනත්වයට සමානයි කියලා හරි මම අර ඒක කටුවට වගේ ලිව්වේ අවශ්‍යයි ලියා ගන්න හරි මේ තියෙන එක පාවිච්චි කරන ළමයි තනුක ජලීය ද්‍රාවණ වලට සහ මේකදී අපි උපකල්පනය කරනවා ද්‍රාවණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට මොනවා වෙනවද සමාන වෙනවා කියලා. දැන් මේ ගාන ඔය ක්‍රමයට හදන්න බෑ. ඇයි ඒ? ළමයි ජලයේ ඝනත්වය නෙමෙයි මේ දීලා තියෙන්නේ. ජලයේ ඝනත්වය නම් ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1යි වෙන්නේ. ඒක 1.2යි කියන්නේ මේක අර ජලයේ ඝනත්වයට සමානයි කියලා දීලා නැහැ. එහෙනම් අරක් ගන්න බෑ. දැන් කොහොමද ගාන හදන්නේ? මෙච්චරයි මේ බලන්නකෝ. ඔන්න අහන්නකෝ. මෙහෙම යන් අපි. ඝනත්වය තියෙනවනේ. මොකද්ද මේ ඝනත්වය කියන්නේ? ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් එකක බලගින් ස්කන්ධය ග්‍රෑම් කීයද 1.2යි ඕකනේ ඝනත්වය කියන්නේ ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 1.2යි කියන්නේ ද්‍රාවණ ඝන සෙන්ටිමීටර එක ස්කන්ධය ග්‍රෑම් 1.2යි මේක නිල් පෑනින් හදන්න ඕනට තේරෙන නිසා මේ බලන්න උත්තර වෙලා පේනවා මේ බලන්න ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් එකක ස්කන්ධය ග්‍රෑම් 1.2යි හරි නේද මේ බලන්නකෝ දැන් මෙතන ගත්තේ ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 25ක් නේ ඔන්න බලන්න එහෙනම් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 25ක ස්කන්ධය කීයද 1.2 වැඩි කිරීම 25යි ග්‍රෑම් නේ අසුළු කරලා ගන්න 25 සරක් 12 300යි නේ එතකොට මෙතන ඉන්නේ ග්‍රෑම් 30යි කිය. හරි නේද? එනේ ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 25ක් ඇතුලේ 25ක මුළු ස්කන්ධයේ ග්‍රෑම් 30යි. දැන් මුළු ස්කන්ධය කිව්වම ළමයි ඒකට ද්‍රාවණයේ තියෙන ජලයත් අයිති H2O ටුත් අයිතිනේ. දැන් අපිට ආව නේද x වලට උත්තරයක් ආව කීයයි කියලාද? 0.1 වැඩි කිරීම 10^3යි. නේද? ඒ කියන්නේ මේ ඝන සෙන්ටිමීටර් 25 ඇතුලේ H2O2 මවුල හිටියා 0.1 වැඩි කිරීම 10^3. අපි ගත්තේ 25 ඇතුලේ ඉන්න H2O2 ගාන x කියලානේ. නේ 25 ඇතුලේ ඉන්න H2O2 ගාන x කියලා අපි ගත්තේ. එහෙනම් ඒකේ තේරුම 25 ඇතුලේ H2O2 මවුල ඉන්න 0.1 වැඩි කිරීම 10^3. එහෙනම් මම හොයනවා එතන H2O2 ස්කන්ධය බලන්න. මෙතනින් මම හොයන්න H2O2 වල ස්කන්ධය. කොහොමද ස්කන්ධය ගන්නෙ? ඉන්න සමාන එම්බෙදීමනේ හරස් තුන කරාම ස්කන්ධය කියන්නේ මවුල ගාන වැඩි කිරීම මූලික ස්කන්ධය. ඉතින් මවුල ගාන කීයද? 0.1 වැඩි කිරීම 10^3යි වැඩි කරනවා මවුලික ස්කන්ධය. ඔක්සිජන් දෙකට 16 වරක් දෙක 32යි 34යි නේ 34යි. එතකොට මෙතනින් එනවා කීයද? 3.4 වැඩි කිරීම 10^3යි ග්‍රෑම් කියලා එන්නේ. දැක්ක නේද? ඒ කියන්නේ මේ ඝන සෙන්ටිමීටර් 25 ඇතුළේ ඉඳලා තියෙන H2O2 ස්කන්ධය කීයද? 3.4 වැඩි කිරීම 10^3යි ග්‍රෑම්. ඉතින් මේ බලන්නකො ළමයි. ඝන සෙන්ටිමීටර් 25 ද්‍රාවණයේ මුළු ස්කන්ධය 30යි ග්‍රෑම්. ඝන සෙන්ටිමීටර් 25 ඇතුළේ H2O ස්කන්ධය 3.4 වැඩි කිරීම 10^3යි. හරි නේද? ළමයි මොකක්ද ppm කියන එකේ තේරුම parts per million අර ඔයගොල්ලෝ ප්‍රතිශත කරන්නේ parts per 100 කියලා කියන්නේ 100ට මුළු ඒ කියන්නේ මෙච්චරකට මෙච්චරයි නම් 100ට කොච්චරද කියලා හිතන්නේ අන්න ඒ වගේ තමයි මේ බලන්නකෝ ග්‍රෑම් 30ක් දැන් මේ බලන්නකෝ මෙතන මුළු ද්‍රාවණය ගත්තෙත් ග්‍රෑම් මුළු ද්‍රාවණය ගත්තෙත් ඝන සෙන්ටිමීටර් 25ක ප්‍රමාණයක් මෙතන H2O2 ඉන්න ප්‍රමාණය ගත්තෙත් 25ක ඇතුළේ ඉන්න H2O2 ප්‍රමාණය දැක්කද? ඒතර ඝන සෙන්ටිමීටර් 25ක ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 25ක මුළු ස්කන්ධය ග්‍රෑම් 30යි ඒකින් H2O2 ස්කන්ධය කීයද? 3.4 වැඩි කිරීම 10^3යි. දැක්ක නේද? ඒ කියන්නේ මේ බලන්න මොකද්ද මම මේ ලියලා තියෙන්නේ? ද්‍රාවණයේ මුළු ස්කන්ධය ග්‍රෑම් 30ක් වෙද්දී H2O2 ස්කන්ධය කීයද? 3.4 වැඩි කිරීම 10^3යි. එහෙනම් වැඩි කරනවා ppm හොයන්න මිලියනයකට කීයද කියලා. 10යි. හරි නේද? මේකෙන් තමයි උත්තරේ එන්නේ. ඉතින් බෙදලා ගමු. අපි මේක කපලා ගියාම මෙතනින් 10 3ක් ඉතුරු වෙන්නේ. අයි මේ බින්දුත් කැපුවාම 10 2යි ඉතුරු වෙන්නේ. ඒතකොට ඔතනින් අපිටින් ඔතනින් එන්නේ වැඩි කරාම 340 බෙදීම 3 වගේ උත්තරයක් එන්නේ නේ. බෙදලා ගත්තාම ඉතින් 1යි 3.3යි. ඔහොම එකක් එන්නේ නේ. 113.3ක් වගේ උත්තරයක් එන්නේ. බලන්න තියෙනවද කියලා? හරි. 113 උත්තර තියෙන්නේ. කිවෙන එකද? උත්තරේ 3. හදලා ගන්න ටක් ගාලා. හද. මම ලොකු වෙලාවක් දෙන්නේ නැහැ. හරි. දැන් ළමයි මේ මම පේන ඇති
එක සයිඩ් එක හරිද මම පොඩ්ඩක් පොඩි කරන්න එතකොට ඔයාලා නෝට් එකක් ලියන්න පුළුවන් නේද හරි ඒක පොඩි කරලා පැත්තකට ගමු පොඩි හරි මේ මම කියන්න හැදුවේ මේ දැන් මෙහෙම අමාරු MCQ තමයි මම වැඩිපුර හදවන්නේ හරි මගේ පේපර්ස් වලදී ඔයාලට තේරෙයි ඒවා අමාරුයි හරි මේ එතකොට මේ මට බැන හදන්න එපා ඉතින් හරිද දැන්නත් කමක් නැහැ වැඩේ කරගන්න ඕනේ හරි දැන් ඔය වගේ දැන් මේ පේනවා මේ තුන්වෙනි MCQ එක ඒකෙත් ටිකක් අමාරු කියලා තියෙනවා තව ඉස්සරහට තව අමාරු තමයි වැඩිපුර තියෙන්නේ හරිද රයිට් හරි එහෙනම් ඔයගොල්ලෝ වැඩි ලියන්න ටක් ගාලා මම චූටි වෙලාවක් දීලා ඔයගොල්ලෝ වීඩියෝ එක නවත්තලා ලියන්න එතකොට මම චූටි වෙලාවක් දීලා ඊළඟ ගානට යනවා හරි හරිද ඇති නේද වෙලාව හරි එහෙනම් ළමයි අපි ඊළඟ MCQ එකට යන්නේ නේද හරි හරි අපි යන් ඊළඟ MCQ එකට MCQ 4නේ 4වෙනි MCQ එක මම මේක මගන අවශ්‍යයි වීඩියෝ එක නවත්තලා ලියා ගන්න හරි හරි බලන්න අපිට කියනවා AB A2 හා B2 යන ඒවා වායුමය දීපරමාණුක ස්වභාවයෙන් පවතී. ඒ කියන්නේ AB එකතු වෙලා එකක් හදලා තිනවා ඊට පස්සේ A2 B2 නිකන් අර N2 O2 NO වගේ තුන් දෙනෙක් තමයි කියන්නේ මේ. හරිද? දත්ත තුනක් කියනවා මේ අනුපාතයක් තියෙන්නේ නේ. හරිද? A2 හා B2 යන මූල ද්‍රව්‍යන්ගේ AB උත්පාදනයේදී 100 කිලෝජූල් මවුලයට උදාහරණ බවද ඇතනම් එකක අගයක් අහනවා. හරි. අපි බලමුකෝ මේ බලන්න ළමයි. right. හතරවෙනි MCQ එක. අපිට කියනවා අපිට ඔගේ උත්පාදනයක් කියනවා නේද මොකද්ද? A2 gas යත් එක්ක එකතු වෙලා කවුද? B2 gas හැදෙද්දි AB gas. හරිද? මේ AB ගේ උත්පාදනය. දැන් මෙහෙම උත්පාදනය ලියන්න බෑ. සමීකරණ තුලිත කරන්න එපා. එතකොට මේතන දෙන්න නිසා මේකට දෙක දානවා. එතකොට මේ තියෙන්නේ AB ගේ උත්පාදනය නෙමෙයි ආ. උත්පාදනය වගේ දෙගුණයක් සංගීත වලින් ලිව්වොත් ඩෙල්ටා HF. AB gas ගේ උත්පාදනය වගේ කී ගුණයක්ද? දෙගුණයක්. ඉතින් අපිට හරි ලේසි වැඩක් තියෙන ළමයි. මේ මෙහිනුත් බන්ධන කඩන්න, මෙහිනුත් බන්ධන කඩන්න. හරි. එහෙමයි කරන්න තියෙන්නේ. හරි. මේ බලන්න. දැන් බන්ධන කඩුවම මේකේ කවුද එන්නේ? ආමතකද බන්ධන කැඩීමේ නීති? බන්ධන විවරණයේ නීති? බන්ධන කඩන්න පුළුවන් මොන අවස්ථාව විතරද? වායුමය අවස්ථාව විතරයි. ඊළඟට හරනේ වායුමය අවස්ථාව තමයි තුනම ඉන්නේ. බන්ධන කැඩුවාම හැදෙන්නේ වායුමය අවස්ථාවේ ඉන්න පරමාණු. දැන් මේකේ බන්ධන කැඩුවාම A2 බන්ධන කැඩුවාම 2යි A gas. දැන් B2 ගේ බන්ධන කැඩුවාම 2යි B gas. නේ? හරිද? ඉතින් මේ පැත්තෙත් එක තමයි ඉන්නේ බන්ධන කැඩුවාම මේ. සමීකරණ දැන් තුලිතයි. දැන් මෙහෙම බන්ධන කඩද්දි කවුද අහුවෙන්නේ මේකට? අපි බලන්න. මෙහෙම බන්ධන කඩද්දි කවුද අහුවෙන්නේ? A2 ගේ බන්ධනය. ඩෙල්ටා HD AA බන්ධනය නේ. මම ගෑස් ඔක්කොම දාන්න මිනිස්සු නිසා. ඒ වගේ එක් ගුණයක්. මම හැම වෙලෙම දෙන එන්තල්පියක් ලියද්දී ආට අදාළ කරන ස්ටොමිතින් වගේ කරන්න. ඊට පස්සේ B2 බන්ධනය ඩෙල්ටා HD BB බන්ධනය. ඒක වගේ කිරීම එක. මෙහෙට එද්දි AB බන්ධනය ඩෙල්ටා HD AB බන්ධනය. හැබැයි AB ලා කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් නේ. දැන් වැඩි ඉන්න ඕනේ දෙකේ. හරිද? ගානේ ලස්සන දත්තයක් දුන්නා ළමයි මොකක්ද මේ බලන්න. අපිට දුන්නා ඩෙල්ටා HD AA අනු තම ඊට දුන්නා ඩෙල්ටා HD කවුද දුන්නේ AB අනු ඩෙල්ටා HD මොකද්ද BB අමේදී ඔය අනුපත් දුන්නා කීයද අපිට මට පේන විදිහට දෙකට එක තියෙනවා තුනට දෙකට එකද මන්ද නෑ දෙකට එක හරි දෙකට එක තියෙනවා ඉතින් මේක අයින් කරන්නම අපි ඊජේ පදයක් දාලානේ අනුපාතයක් අයින් කරන්නේ ඒතකොට මේක 2x
මේක 2x මේක x. දැන් හේස් දාන්න තියෙන. හේස් නෙමෙයි මොකක්ද කියන්නේ? අපි දන්නවා මේක තමයි අපිට පේන මොන අවස්ථාවද? මේක ආරම්භක අවස්ථාව. මේක වුණ අවස්ථාවද? මේක අවසාන අවස්ථාවනේ. හරි. ඉතින් දාමු අපි. මේ බලන්න. දැන් එකක් මේ පාර අනික මේ පාර. මේ පාරෙන් එනව නම් කවුද? ඒ බන්ධනය වයි ගුණ ගැන මෙයාට අපි දැන් මොකක් කියලා සංකේතය? මේ අනේ 2x. ඒත් 2x එනේ මේක එකතු වෙන්න ඕනේ BB බන්ධනය. BB බන්ධනය අපි දැන් අපිට ලැබෙන x කියලා නේ. වරද්ද ගන්න එපා මේ තියෙන AB බන්ධනය. BB බන්ධනය x. හරිද? ඒතකොට ධන x. මේ දෙකට එන්නේ ඔය දෙක. සමාන වෙන්න ඕනේ අර පැත්තෙන්. මෙයා CI C වැඩි කිරීම දෙකක් තියෙනවා. ඒතකොට 200යි. ඊට පස්සේ මෙතන AB බන්ධනය 2x මේ වගේ දෙකක් නේ. ඒතකොට ධන 4x. දැන් මේක ඉස්සදන්නේ ඉතින්. හරි. එහෙනම් මෙතන එනවා 3x. මෙතනින් 4x. නේ? මෙතනින් එනවා 3x. මෙතනින් 4x. 4x එක මෙහෙට ගන්න. ධන 3x නේ 4x නේ ඍණ x. සමානයි 200යි කිලෝජූල් මවුලයට. එතකොට අපිට එනවා x කියන්නේ කීයද? x කියන්නේ ඍණ 200යි කිලෝජූල් මවුලයට කියලා තමයි ඉන්නේ. හරි? ඔව්. අර පොඩි ප්‍රශ්නයකට වගේ එකකට තිබ්බේ මේ ඍණාගයක් ආවේයයි කියන එක. හරි? උත්තරේ නම් තියෙනවා ඍණ 200ක් තියෙනවා ධන 200ක් තියෙනවා. ඒකයි ප්‍රශ්නේ. හරි? අපි පොඩ්ඩක් ආයේ බලමු වැරද්දක් මොකක් වෙනවද කියලා. හරිද? උත්පාදනයේ ඍණ 100ක් දන්නේ නැහැ නේ. කිලෝජූල් මවුලට AB උත්පාදන සාමාන්‍ය ළමයි උත්පාදන ගොඩක් ඒවා ඍණ. හැබැයි ඒක 100ක් ඍණ කියන්න අපිට අයිතියක් නැහැ. මේක කිලෝජූල් 100. එතකොට මේක 2ට 1යි නේ. එතකොට 2x 2x x. එතකොට මෙහෙන් යද්දි 200 ධන 4x. හරිනේ මේකට අපිට ආවේ AB වලට බන්ධනයකටනේ 2x කියලා ආවේ. එතකොට ඒ වගේ දෙන්නෙක් ඉන්නවනේ. එතකොට 4x. එතකොට 200 ධන 4x. මේ පැත්තේ 2x ධන x තමයි ඉන්නේ. එතකොට 3x 4x අරගෙන ඍණ x. x and ඍණ 200 කියලා තමයි ඉන්නේ. කරන්න දෙයක් නැහැ. හරිද? එතකොට අහන්නේ මොකක්ද? අහන්නේ BB බන්ධනේ නේද? B2. B2 කියන්නේ x. x වල උත්තරේ අහන්නේ කෙලින්ම. කීයද? ඍණ 200යි. උත්තරේ 2. හරි? හදලා ගන්න. ඒක පොඩි අවුල් සාගත තැනක් තිබ්බා. මට තියෙන එක තමයි. හරි? කරන්න දෙයක් නැහැ. හදලා ගන්න. ටැප් ගන්න. හරිද? ළමයි මේ පස්වෙනි ගාන මම දැන්ට හදන්න නැතුව තියන්න. මොකද පහ සමතුලිතතාවය ගණක් මම මේක දකින්න නැතුව තමයි පේපරේට ඇඩ් කරලා තින්නේ. හරි? එහෙනම් මම යනවා මේ 6 වෙනි එකට. හරි? 6 වෙනි ප්‍රශ්නෙට යනවා. හරිද? right. හරිද? හරි. ළමයි 6 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් බලන්න. හරි? 6 වෙනි ප්‍රශ්නේ බලන්න. 6 මේ පැහැදිලි කරන දෙන ප්‍රශ්නයක්. ඒ නිසා මම මේ වීඩියෝ එක ගත්තේ ඉස්සරහට. හරිද? right. බලන්න 6 මොකද්ද කියන්නේ? අපිට කියනවා ක්වොන්ටම් අංක සම්බන්ධයෙන් පහදදී ඇති ප්‍රකාශ සලකන්න කියලා කියනවා. ක්වොන්ටම් අංක වල පහදලා දෙන ප්‍රකාශ සලකන්න කියලා කියන්නේ. බලන්න අපිට කියනවා කිසියම් පරමාණුවක ක්වොන්ටම් අංක 3ක් සමාන ඕනෑම ඉලෙක්ට්‍රෝන දෙකක ශක්තිය එකම වේ. හරිද? ඔය ළමයි ක්වොන්ටම් අංක කියලා එන්නේ. මේ බලන්නකෝ. මෙතන මම මේ හරින් ලියුවොත් ඔයාලට පේනවා ගැටලුවක් නැහැ. හරි? right මේ බලන්නකෝ. එතකොට ක්වොන්ටම් අංක කියලා එන්නේ මොනවද? n l ඊට පස්සේ ml ms. දැන් ඔගේ නීති ටිකක් තියෙනවා. මම චුට්ටක් මෙඩික් කියලා ඉන්නම්. හරි? right. ඒ ක්වොන්ටම් අංක වල නීති තියෙනවා. හරිද? right. අහන් ඉන්නකෝ. හරි මේ බලන්නකෝ ළමයි ක්වොන්ටම් අංක හරි රයිට් හොඳට අහගෙන ක්වොන්ටම් අංක කියන්නේ ළමයි යෝගේ ඉන්නේ n හරි ඊට පස්සේ l ඊට පස්සේ ml ඊට පස්සේ ms දැන් මේවා තමයි ක්වොන්ටම් අංක ප්‍රධාන ක්වොන්ටම් අංකය උද්දීගංශ ක්වොන්ටම් අංකය චුම්බක ක්වොන්ටම් අංකය භ්‍රමණ ක්වොන්ටම් අංකය තමයි යන්නේ හරිද මේ බලන්නකෝ නීති මේක ධන පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. හරි.
n කියන්නේ ධන පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. l වලට එන්න පුළුවන් බිඳුව හෝ ධන පූර්ණ සංඛ්‍යාව. හරිද? බිඳුව හා ධන පූර්ණ සංඛ්‍යාව එන්න පුළුවන්. මම මේ වේගෙන් ලියන වරද නැත්නම් අපරාධනේ. right. ඊට අමතරව තව නීතියක් තියෙනවා හැම වෙලෙම l එතන ඉන්න n ට වඩා පොඩි වෙන්න ඕනේ. l n ට වඩා පොඩි වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ n 3 වෙලා l 3 වෙන්න බෑ. නැත්නම් l n 3 වෙලා l 5 විතර වෙන්න බෑ. n 3 නම් l ට එන්න පුළුවන් බිඳුව 1 2 වගේ කියන්නේ. හරිද? ml වලට එන්නේ ළමයි ඍණ l සිට ධන l දක්වා කියන්නේ. හරි? ms ට කියන්නේ දෙකයි ඍණ භාගය හා ධන භාගය. හරිද? සහ මේ ml තියෙන්න ඕනේ ළමයි මෙන්න මේ වගේ පරාසයක. විශාලයි හෝ සමානයි ධන සිම්පල් l ධන l කුඩයි හෝ සමානයි ඍණ l. හරිද? ඒ කියන්නේ නිකන් උදාහරණයක් විදිහට l සමානයි 3 නම් ml ට තියෙන බලමු මොනවද? ml ට එන්න පුළුවන් ධන 3 සිට ඍණ 3 දක්වා කියන්නේ. ඒ කියන්නේ ධන 3 ධන 2 ධන 1 බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3. ඔය තියෙන ඔය වගේ. හරි නේද? දැන් ටික ඔළුවේ තියෙන තමයි බලන්න ඕනේ. හරි. එන්නකො ප්‍රශ්නෙට. හරි. ප්‍රශ්නේ මොනවද ළමයි කිව්වේ? අපිට ප්‍රශ්නේ කියනවා කිසියම් පරමාණු ක්වොන්ටම් අංක 3ක් සමාන වන ඕනෑම ඉලෙක්ට්‍රෝන දෙක ශක්තිය එකම වේ. හරිද? දැන් ළමයි බලන්නකෝ. මම උදාහරණයක් ලියනවා බලන්න. 2 1 1 ධන භාගය. හරි? ඊට පස්සේ 2 1 1 ඍණ භාගය. දැන් මේක ඔයගලන්ට වරද්දන්න දීලා දෙන MCQ එකක් ඈ. ඔන්න මම ලියනවා. හරිද? අර පේනවනේ පැහැදිලි වලක් නෑ නේද? හරි? right. මේ බලන්නකෝ. ඔන්න මම ක්වොන්ටම් අංක කුල දෙයක් ලිව්වා. දැන් බලන්න මේගොල්ලන්ගේ ප්‍රධාන ශක්ති මට්ටමනේ මේ තියෙන්නේ. ඒතර ප්‍රධාන ශක්ති මට්ටම දෙකයි. එක කියන්නේ උපශක්ති මට්ටම S ද P ද? P නේ. ඒතර මේකත් 2p ඉලෙක්ට්‍රෝනයක්. මේකත් 2p ඉලෙක්ට්‍රෝනයක්. ඉතින් 2p කොහොම ශක්තිය සමානයිනේ. ඉතින් ක්වොන්ටම් අංක 3යි මේ සමාන මේ. මේ තියෙන්නේ. ක්වොන්ටම් අංක 3ක් සමානයි. ඒතර අපිට මොකක්ද කියන්නේ? කිසියම් පරමාණුක ක්වොන්ටම් අංක 3ක් සමාන වන ඕනෑම ඉලෙක්ට්‍රෝන දෙකක ශක්තිය එකම වේ. ඔයගලංග අන්දලා තියෙන්නේ. ඔන්න බලන්න. මෙහෙම යුගලක් තිබ්බොත් මොකද වෙන්නේ? ඔන්න බලන්න හරි. කෙලින්ම මාර පොඩි තර්කයක් තියෙන්නේ මේ. මම මේක ගන්නවා. එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා බලන් ඉන්න. 3 1 බිඳුව ධන භාගය. තව ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා 2 1 බිඳුව ධන භාගය. ඉතින් මේ බලන්නකො ළමයි. ක්වොන්ටම් අංක 3ක් සමානයි. පේනවද? හරි? ඒක ඔයගලන්ට මේ කැම්මකින් පේන්නේ නැහැ නේද? හරිද? right. ඔය ඉන්නකො මම ඒක ලොකු කැම්මකින් පෙන්නන්න. පේනවද? හරි? මේ බලන්නකො. මෙතන බලන්න. ඉතින් ක්වොන්ටම් අංක 3 ගානේ සමානයිනේ. පේනව නේද? ක්වොන්ටම් අංක 3 ගානේ සමානයිනේ. සමාන වුණාට මේ මෙයා 3p ඉලෙක්ට්‍රෝනයක් මෙයා 2p ඉලෙක්ට්‍රෝනයක්. ශක්තිය සම්පූර්ණයෙන් වෙනස්. දැක නේද වරදලා තියෙන්නේ? අර ඔයගලන්ට ටක් ගාලා මතක් වෙන්නේ මේක. අර ඔයගොල්ලෝ ඒක ගන්න මොකක් කියලාද? හරි කියලා. හැබැයි හරි නෑ වැරදි පේනව නේද? හා right. අපි යමු ඊළඟ MCQ එකට. MCQ ඊළඟ ප්‍රකාශනයට. හරි? right. බලන්න. ඔන්න ඒකේ පළවෙනි එක කියන්නේ ළමයි කිසියම් පරමාණු ක්වොන්ටම් අංක 3ක් සමාන ඕනෑම ඉලෙක්ට්‍රෝන දෙකක ශක්තිය එකම වේ කියන එක වැරදි. ඒ අර මේක පෙවුනොත් තමයි ඔයගලන්ට හිත මතක් වුණොත් තමයි හරි කියලා දෙන්නේ. අර වගේ එකක් තාර්කිකව හිතුවොත් ඒක වැරදි. ඒතර බලන්න ප්‍රකාශය වැරදි. අහන්නේ මොනවද? සත්‍යය වහන්නේ නේ. ඒතර ඒ වැරදි. ඒ කියලා දෙන උත්තර ඔක්කොම වැරදි. ඒ කියන්නේ 1 සහ 4 ඉන්නේ නැහැ කොහොමත්. හරි. ඉලෙක්ට්‍රෝන ඉරට්ටේ සංඛ්‍යාවක් පවතින පරමාණුවක ප්‍රමණ ක්වොන්ටම් අංකය ධන භාගය වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් ඍණ භාගය වන ඉලෙක්ට්‍රෝන ක්වොන්ටම් අංක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් සමාන ප්‍රමාණ වලින් පවතී. නෑනේ ළමයි. එහෙම වෙන්න විදියක් නෑනේ. ඇයි ඒ? පොතට කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරෙද්දී භ්‍රමණ දිශාව සමාන වෙනනේ පිරෙන්නේ. يعني මේ බලන්නකෝ. ඔක හොඳම උදාහරණයක් අපි ගමු. ඔයාලට තේරෙන උදාහරණයක් මම මේ ගන්න. හරි? right. මේ බලන්නකෝ. ඔන්න ඔයාලට තේරෙන උදාහරණයක් ගන්න යන්නේ. අපි ගමු කාබන්. කාබන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මොකද්ද? 1s2 2s2 2p2 නේ. නේ? හරිද? ඊට පස්සේ නයිට්‍රෝජන් 2p3 වෙන්නේ. දැන් මේක ගන්න මේ. ඔන්න මෙයා 1s2. එහෙනම් 2s2 ඉන්නවනේ. මෙන්න 2s2. එහෙනම් 2p කිව්වම 3ක් ඉන්නවනේ. ඒතර ඔය තුනට ඉලෙක්ට්‍රෝන දෙක පිරෙන්නේ කොහමද? මෙහෙම මෙහෙම. දැන් ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 2 4 6. මුළු ඉලෙක්ට්‍රෝන ගාන තියෙන්නේ 6යි. 6 රට්ටේ තමයි. ඔය ගන්න දැන් මේ
අපි මෙහෙට කොක්ක තියෙනව ධන භාගය කියලා ගමු. එතන බලන්න. මෙයා ධන භාගය, මෙයා ඍණ භාගය. ආය මෙයා ධන භාගය, මෙයා ඍණ භාගය. ආය මෙයා ධන භාගය, මෙයා ධන භාගය. අය අර බ්‍රහ්ම දිශාව සමාන නේද කරන්නේ? අර ඔයගලන්ට ඔක හරි කියලා හිතන්නේ ඔයගොල්ලෝ හිතනවා මේ ශක්ති මට්ටම දැන් 2p6 වගේ හිතුවොත් හරියටම හරි. 2p6 වගේ හිතුවොත් හරියටම මේ ශක්ති මට්ටම සම්පූර්ණයෙන් පිරලානේ. එතකොට හරි. හැබැයි මේ වගේ එකක් ගත්තාම වැරදි නේද මේ? ධන භාගය එච්ච 1 2 3 4ක් ඉන්න ඍණ භාගය 2යි ඉන්නේ. 2 නේද? ආතර මේ ප්‍රකාශෙත් සංඛ්‍යා සමානයි කියන එක වැරදිනේ. එහෙනම් උත්තර වෙන්න ඕනේ 3 ඉතින් c පමණයි කියන එකනේ. බලමු. කිසියම් පරමාණුක L සමාන 2 ඉලෙක්ට්‍රෝන 5ක් පවතින නම් මේ D ගුණට අයත් මූල ද්‍රව්‍ය පරමාණුක යුතුයි. L සමානයි 2 ඉලෙක්ට්‍රෝන 5ක්. ඉතින් ඔව් L සමානයි 2 කියන්නේ කොහොමද D කියන එකනේ. L සමානයි 0 නම් S, L සමානයි 1 නම් P, L සමානයි 2 නම් D. හරිද? ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා නම් ඉතින් අර මැංගනීස් වගේ නැත්නම් ක්‍රෝමියම් වගේ කෙනෙක් තමයි ඔය ඉන්නේ. හරිද? ඊට වඩා ලොකු කෙනෙක්. හරි නේද? ඉතින් හරි. එතකොට උත්තරේ C පමණයිනේ. හරියට ඉන්නේ C පමණයි. හරි? රයිට්. 7 වෙනි ප්‍රශ්නේ. 4ෙන් අවශ්‍ය වෙනවා නම් ලියා ගන්න ළමයි. හරි? රයිට්. 7 සෝඩියම් කාබනේට් හා සෝඩියම් බයිකාබනේට් මිශ්‍රණයකින් ඝනසෙන 25ක් ගෙන. අපි ගන්න හදමු ඉතින්. රූප සටහන් ඇඳගෙන මේ මේවා එහෙම අවශ්‍ය වෙනවා ලියා ගන්න ඕනේ. හරි? මට ඔක්කොම සරින් සරේ කියන්න බෑ. හරි? හරි. මේ බලන්නකෝ. 7 වෙනි ප්‍රශ්නේ. මොකක්ද අපිට කියන්නේ? සෝඩියම් කාබනේට් හා සෝඩියම් බයිකාබනේට් මිශ්‍රණයෙන් ඝනසෙන 25ක්. ඝන සෙන්ටිමීටර් 25ක් ගන්න ඕන ළමයි. මේකේ කවුරු ඉන්නවද? සෝඩියම් කාබනේටුත් ඉන්නවා. සෝඩියම් බයිකාබනේටුත් ඉන්නවා. හරි? ෆිනෝක්තලින් දර්ශකයේ දමා. දර්ශකයේ ෆිනෝක්තලින්. හරිද? මෙහෙම ඕනේ ඉතලයක් ගන්න ඕනේ. හරි? දර්ශකයේ ෆිනෝක්තලින් කියලා මෙයා දාමු. මෙයාව අනුමාපනය කරනවා. දශමයක සාන්ද්‍රණයක් තියෙන HCl වලින් කියලා කියන්නේ. හරි නේද? එතන තමයි කියන්නේ. HCl පරිමාව V1 ලු. හරි? එයටම මෙතිල් වලින් දර්ශකයේ දමා HCl සමග ඊට පස්සේ දැන් මේක ඉවර වෙනවානේ. ඉවර වුණාට පස්සේ අපි දන්නේ මොකක් හරි ඇති. හරිද? ඊට පස්සේ බලමු ඊටෙන් රාවණේ මොකද්ද කියලා. එයාට ආයි දර්ශකයේ මෙතිල් රේන්ජ් දානවා. හරි? මෙතිල් රේන්ජ් දැම්මට පස්සේ මොකද්ද කියන්නේ? ආය අර HCl වලින්ම අනුමාපනය කරනවා. ඒ කියන්නේ දශමයක සාන්ද්‍රණයක් තියෙන HCl නේද? වලින් අනුමාපනය කරනවා. නේද? පරිමාව V2. හරි? අහන්නේ මේකේ ආරම්භක සාන්ද්‍රණ අනුපාතය. හරි? රයිට්. හොඳ ගානක් හොඳට අහගන්න. ළමයි ලේසිම ක්‍රමය තමයි මෙයාගේ මූල ගාන x කියලා දාගන්න, මෙයාගේ මූල ගාන y කියලා දාගන්න. හරිද? දැන් මේක කාබනේට අනුමාපන ගැටලුවක් නේ. නේද? කාබනේට අනුමාපන ගැටලුවකදී අපි මුලින්ම බලන්න ඕනේ කාබනේටය ඉන්නේ කොහෙද? කොහෙද මේකේ කාබනේට ඉන්නේ? අනුමාපන ප්ලාස්කුවේ තමයි කාබනේට ඉන්නේ. එහෙනම් දර්ශකය අනුව පාඨාංගය වෙනස් වෙනවා. දර්ශකයේ ෆිනෝප්තලින් නම් සෝඩියම් කාබනේට්ගේ පළවෙනි පියවර විතරයි වෙන්නේ. දර්ශකයේ මෙතිල් ඔරේන්ජ් නම් පියවර දෙකම එකපාර සිද්ධ වෙනවා. සිද්ධ වෙලා ඉවරලා තමයි වර්ණ විපර්යාස දෙන්නේ. පළවෙනි පියවර මොකද්ද? සෝඩියම් කාබනේට් නැත්නම් සෝඩියම් කාබනේට් කියලා පොදුවේ කියන්නකො. කාබනේටයේ ධන අම්ලය බයිකාබනේටයේ ධන ලවණය. තමයි කොහොමද? කාබනේටයේ ධන අම්ලය හැදෙනවා බයිකාබනේටයේ ධන ලවණය. තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවර බයිකාබනේටයේ ධන අම්ලය ලවණය CO2 ජලය. මම දෙක ලියන්නම් මෙන්න මේ බලන්නකො. හරි? බලීපර තමයි මේ බලන්නකො. සෝඩියම් කාබනේට් ධන HCl කාබනේටය ධන අම්ලය හැදෙනවා කවුද? බයිකාබනේටය ධන ලවණය හැදෙනවා. හරි නේද? දෙවෙනි පියවර තමයි බයිකාබනේටය ධන අම්ලය ආය හැදෙනවා කවුද? ලවණය CO2 සහ ජලය. ඔන්න පියවර දෙක. හරි? දර්ශකයේ ෆිනෝප්තලින් නම් මේ පියවර විතරයි, මෙතිල් වලින් නම් පියවර දෙකම වෙනවා. ඒතර දැන් මේක කියන්නේ ෆිනෝප්තලින් දාලා කරනවා. ඒ කියන්නේ මුලින්ම මේ පියවර විතරක් වෙනවා. හරි? මුලින්ම මේ පියවර විතරක් වෙනවා. ඊට පස්සේ ආයෙ මෙතිල් වලින් දාන්නේ. එතකොට ඉතුරු ටික මේ ප්‍රතික්‍රියාව වෙනවා. ඒක තමයි දැන් මේකෙ වෙන්නේ. ඉතින් මේ බලන්නකො ළමයි. අපි ගන්නවා මෙහෙම. හොඳට අහගන්න. සෝඩියම් කාබනේට් මූල ගාන x නේ. මෙයාගේ මූල ගාන x. දැන් මේ සමීකරණය තුලිතයිනේ. එහෙනම් මෙයත් එක්ක ප්‍රතික්‍රියා වෙන HCl ගානත් x. හරි නේද? එතකොට HCl ප්‍රතික්‍රියාවට මූල ගාන x. දැන් මේ බලන්නකෝ. ළමයි පළවෙනි අවස්ථාවේ දර්ශකයේ විනෝක්තලින්නේ. දර්ශකයේ විනෝක්තලින් වුණාම එයා මේ සෝඩියම් බයිකාබනේට් එක ප්‍රතික්‍රියා කරනකන් ඉන්නේ. එයා මේ පළවෙනි පියවරේම වැඩි ඉවර කරනවා. දැන් මේකේ ඉන්නේ සෝඩියම් කාබනේට් සහ සෝඩියම් බයිකාබනේට් නේ. හරිද? දැන් මේකේ සෝඩියම් දැන් හොඳට තේරුම් ගන්න ඕන තැනක් තමයි මේකේ සෝඩියම් කාබනේට් වලින් සෝඩියම් බයිකාබනේට් වෙනම කොටසක් හැදෙනවා. දැන් මෙයාගේ එකකට මෙයාගේ එකක් හැදෙනවනේ සෝඩියම් බයිකාබනේට්.
එතකොට මෙයාගේ x වලට මෙයාගේ සෝඩියම් බයිකාබනේට් x හැදෙනවා. ඊට අමතරව මුලින් ඉඳන් සෝඩියම් බයිකාබනේට් y ප්‍රමාණයකුත් ඉන්නවා. ඒක අපි පස්සේ බලමු. දැන්ට ඔළුවේ තියාගන්න ඕනේ මේ බලන්නකො. මෙතන සෝඩියම් කාබනේට් ගාන x නේ ආරම්භය හිටපු. යාවගේ පළවෙනි පිරුව විතරයි වෙන්නේ. එහෙනම් එතෙන්ට වෙන HCl ගාන මොකක්ද? x. දැන් මෙතෙන්ට වෙන HCl ගාන x කියන්නේ ඒක අපිට සංඛ්‍යාත්මකවත් හොයන්න පුළුවන්. මේ බලන්නකො. HCl මූල ගාන හොයන්න පුළුවන් කොහොමද? මේ දශමයක සානනයකින් v1 පරිමාවක්. හරි? හරියට වැඩි තේරුම් ගන්න. ඒ කියන්නේ අපි කරන්නේ අපි ප්‍රැක්ටිකල් එක කරාම වෙන දෙයි අපි සමීකරණ ලියලා වෙන දෙයි සමාන කරනවා. ප්‍රැක්ටිකල් වලින් ගන්න HCl ඇත්ත පරිමාවයි සමී පරිමාණයේ මූල ගානයි සමීකරණයෙන් ගන්න HCl මූල ගානයි සමාන කරනවා. දැන් අපි මේකේ ඉන්න සෝඩියම් කාබනේට් ගාන x කියලා ගත්තානේ. ඒතකොට දර්ශකයේ විනෝක්තල නිසා මේ පිර විතරයි වෙන්නේ. ඒතකොට සෝඩියම් කාබනේට් ගාන x නම් එයත් එක්ක ගන්න HCl ගාන x. ඒ ගාන අපි මෙතනින් ගන්නවා විසඳලා. දශමයකින් v1 නේ. ඒතකොට n සමානයි cv නේ. කියන්නේ මූල ගාන කියන්නේ සානනයකින් පරිමාව. එතකොට දශමයකයි v1. එතකොට ප්‍රතික්‍රියා කරපු HCl මූල ගාන සංඛ්‍යාත්මක දශමයකයි v1. vj පදින්න x. එහෙනම් x කියන්නේ දශමයකයි v1. හරි ෂෝක් නේද? දැන් මේ බලන්නකො හරි ලස්සන වැඩක් වෙනවා. දැන් මේ පළවෙනි ප්‍රතික්‍රියාව ඉවරුණාට පස්සේ මේ ද්‍රාවණය මෙතන ඉතුරු වෙලා ඉන්නේ කවුද? ඔක තමයි වැදගත්ම එක. දැන් අපි දන්නව නේද මේ බලන්න. පළවෙනි ප්‍රතික්‍රියාව ඉවරුණා. දැන් මේකේ සෝඩියම් කාබනේට් ඉන්නවද? නෑ. එයා ඉවරයි. එයාගේ x ප්‍රමාණයක් තිබ්බ x ම දැන් ප්‍රතික්‍රියා කරා. HCl ළමයි උඩින් ඉවටෙන්නේ. ඒතකොට එයා ඉතුරු වෙන්න විදියක් නෑ. අපි කරා මේ වහනවානේ. දර්ශකේ පඩනස් කරාට පස්සේ අන්න සෝඩියම් බයිකාබනේට් සහ සෝඩියම් ක්ලෝරයිඩ්. මෙයා වැඩක් නෑ ඇත්තටම. මෙයා තමයි වැදගත් එක මේ. අන්න මේක ඇතුලේ දැන් ඉන්නවා කවුද? සෝඩියම් බයිකාබනේට් ඉන්නවා. දැක්ක නේද? කොච්චරක් ඉන්නවද? මේ බලන්නකො ළමයි. සෝඩියම් කාබනේට් x ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරපු නිසා මෙයාගේ එකකට මෙයාගේ එකක් හැදෙනවනේ. එහෙනම් x වලට මෙයාගේ මෙතන x හැදෙනවා. ඒ සෝඩියම් බයිකාබනේට් ගන්න x විතරද? නෑ ළමයි මේ. ඇයි පළවෙනි එකේ මේ සෝඩියම් බයිකාබනේට් y ප්‍රමාණය ප්‍රතික්‍රියා කරන්නේ නෑනේ. ඒතර මුලින් ඉඳන් හිටපු සෝඩියම් බයිකාබනේට් y ප්‍රමාණයත් එකතු වෙන්න ඕන. ඒතර මෙතන ඉන්න මුළු සෝඩියම් බයිකාබනේට් ගන්න කියන්නේ මුලින් ඉඳලා තිබ්බ සෝඩියම් බයිකාබනේට් y ප්‍රමාණයයි අර පළවෙනි මුලින්ම ෆිනෝක්තලින් දාලා ප්‍රැක්ටිකල් එක කරද්දී අනුමාපනය කරද්දී හදුන සෝඩියම් බයිකාබනේට් x ප්‍රමාණය. එහෙනම් මුළු සෝඩියම් බයිකාබනේට් ගාන මෙතන මොකද්ද? x ධන y. එහෙනම් එකට එකයි. එහෙනම් එතන HCl ගාන x ධන y. ඉතින් ඔය HCl ගාන අපිට හොයන්න පුළුවන් මෙතනට සමානයි කියලා මේ දශමයකින් v2. හරි? එහෙනම් මෙතන HCl මූල ගාන මොකද්ද? දශමයකින් v2 n සමානයි cv. cv. මේක සමානයි කාටද? x ධන y. නේද? ඉතින් x ට ආදේශ කරන්න ඕනේ. x කියන්නේ දශමයකයි v1 නේ. ධන y සමානයි දශමයකයි v2. එතකොට මෙතන කියනවා y කියන්නේ කවුද? දශමයක එළියට ගන්න. v2 ඍණ v1. හරිම ෂෝක් නේද? ඉතින් අහන්නේ මොකද්ද? ආරම්භයේ මේ දෙන්නගේ සානතර අනුපාතනේ අහන්නේ නේ. සෝඩියම් කාබනේට් සෝඩියම් බයිකාබනේට්. ඉතින් මේ බලන්නකො. අහන්නේ සෝඩියම් කාබනේට්ගේ සාන්ද්‍රණයයි ආරම්භක ද්‍රාවණය. හරි? මෙතන. සෝඩියම් කාබනේට්ගේ සාන්ද්‍රණයයි සෝඩියම් බයිකාබනේට්ගේ සාන්ද්‍රණය අතර අනුපාතය. කොහොම සාන්ද්‍රණය ලියන්නේ? සාන්ද්‍රණය කියන්නේ මූල ගාන බෙදීම පරිමාවනේ. එතකොට සෝඩියම් කාබනේට් මූල ගාන මොකද්ද? ආමන්ත්‍රණය සෝඩියම් බයිකාබනේට් මූල ගාන x. x කියන්නේ කවුද? දශමයකයි v1. දශමයකයි v1 බෙදනවා පරිමාව. මෙතන පරිමාව කීයද? 25යි. එතනනේ අහන්නේ මේ ආරම්භක ද්‍රාවණය අහන්නේ අනුපාතය. බෙදීම මේ බලන්න. සෝඩියම් බයිකාබනේට් සාන්ද්‍රණය. සාන්ද්‍රණය කියන්නේ මූල ගාන බෙදීම පරිමාව. එතකොට සෝඩියම් බයිකාබනේට්ගේ මූල ගාන මොකද්ද? මෙතින් y. y කීයද? දශමයක එළියට ගත්තාම v1 v2 ඍණ v1. දශමයක එළියට ගත්තාම v2 ඍණ v1. මෙන්න මූල ගාන පරිමාව. පරිමාව මෙතන කීයද? 25යි මේ. එතන මේ 25ට මේ 25 යනවා. මේ දශමයෙන් මේ දශමයෙන් උත්තරේ මොකද්ද? v1 බෙදීම v2 ඍණ v1. මෙන්න උත්තරේ. හදාගන්න. හරි. ෂොක්. ෂොක් නේද ඇත්තටම ගන්න. තමයි ඉතින් හදන්න ඕන ගණන් පේනවනේ. මොකද්ද උත්තරේ තියෙනවද? v1 බෙදීම v2 ඍණ v1 උත්තරේ එකනේ. පළවෙනි එකෙම තියෙන්නේ ඔය උත්තරේ. හදගන්න ටක් ගාලා. හරි. ළමයිට අටවෙනි ගානේ පොඩි ටයිපින් මිස්ටේක් එකක් තියෙනවා. මේක HG ලික්විඩ් යට එක HG ගෑස් වෙන්න ඕනේ. හරි. HG ලික්විඩ් එක HG ගෑස් වෙන්න ඕනේ.
අටවෙනි ගානත් ලේසි ඒක හදාගත්තන හරි එජ්ජි ලික්විඩ් එක එජ්ජි ගෑස් කරන දැන් ළමයි අටවෙනි ගාන ඔයගොල්ලෝ අවුලක් නිසා හැදුවේ නැත්නම් ඒක හදාගන්න. ඒ කියන්නේ පළවෙනි රෙකෝඩ් එකේ එජ්ජි රසදිය ලික්විඩ් එක තියෙන ඊළඟ එකේ එජ්ජි ගෑස් රසදිය ගෑස් එක තියෙන. හරි හදාගන්න ඒව හදාගත්තේ නැත්තම් හරි අපිට අග්ගල හදමුද අටවෙනි ගාන. right ඔකන එච්චර අමාරු එකක් නෙමෙයි. හරි මේක නම් අපි හදලා තියෙනවා. මොකක්ද කියන්නේ රසදියවල තාපාංකය අහන්නනේ ළමයි තාපාංකයේදී මොකද වෙන්නේ? ඒව දැනන් ඉන්න ඕනේ. තාපාංකයේදී ඝනය ද්‍රවයක් වායු වෙනවා නැත්නම් වායුවක් ද්‍රව වෙනවා අනිත් පැත්තටනේ අටවෙනි ගාන. එතකොට මේ බලන්නකෝ Hg ලික්විඩ් එක හරි Hg මොනවා වෙනවද? ගෑස් වෙනවා. හරි එනි සරලව කිව්වොත් තාපාංකයේදී මේ දෙන්න අතර සමතුලිතතාවයක් තමයි තියෙන්නේ. හරිද? ඉතින් දැන් මේ ප්‍රතික්‍රියාව අපිට ඔයාලට පේනවද දත් වෙලා තියෙනවනේ. හරිද? ඩෙල්ටා H ගන්න පුළුවන්. හරි? සම්මත අවස්ථානේ දීලා තින්නේ නේ. කොහොමද ගන්නෙ? සිග්මා H පළරින සිග්මා H මොකද්ද? ප්‍රතික්‍රියකනේ. හරි නේද? ඉතින් අපි අඩු කරලා ගමු. හරි? රසදිය ගෑස් වල එන්තැල්පි කීයද? 61 කිලෝජූල් මවුලයට. අඩු කරනවා රසදිය ලික්විඩ් වල එන්තැල්පි කීයද? 0යි නේ. ඒක ලිම්ම 61 කිලෝජූල් මවුලට නෙමෙයි. මෙහෙම හදන්න දෙයක් නෑ මේක. දන්නමයි ටක් ගාලා ගන්නවා. ඩෙල්ටා S එක ගමු. කොහොමද ගන්නෙ? සිග්මා S පළරින සිග්මා S මොකක්ද? ප්‍රතික්‍රියකනේ. මේවට සම්මත ලකුණු එහෙම දාන්න ඉතින් ඒවා මේ MCQ වලට ඔයගොල්ලෝ දාන්න බෑ. හරි? කීයද? 175යි ජූල් මවුලට කෙල්විනයට එකෙන් අඩු කරන්න කීයද? ඒක දාන්න ඕනෙත් නෑ ඉතින්. හරි? 77ක් නේ. 175න් 77කට උනම 98යි නේද? හරිනේ? ඔව්. එතකොට ජූල් මවුලයට කෙල්විනයට. හරි? ළමයි දැන් තාපාංගෙදි මොකද වෙන්නේ? තාපාංගෙදි මේ ප්‍රතික්‍රියාව සමතුලිතතාවට එනවා. ළමයි සමතුලිත අවස්ථාවේදී ඩෙල්ටා G කාට සමානයිද? බිඳුවට සමානයි. ඔය තමයි තර්කය. ඉතින් අපි දන්නවනේ ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S කියලා. දැන් ඩෙල්ටා G බිඳුවට සමානයි. ඒතකොට බිඳුවක් සමානයි ඩෙල්ටා H කීයද? ඩෙල්ටා H 61යි නේ. 61යි කිලෝජූල් මවුලටනේ. හරි? ඒතකොට 61යි කිලෝජූල් මවුලයට අඩු කිරීම T උෂ්ණත්වය ඒක අපි දන්නේ තමයි අහන්නේ ඇත්තටම. ඩෙල්ටා S 98යි ජූල් මවුලට කෙල්විනට. 98යි ජූල් මවුලට කෙල්වින. ඔයගොල්ලෝ ඒක දාගන්න. අතන මෙතන කියනවා T සමානයි 61 වැඩි කිරීම 13යි කිලෝ නෑනේ 13 දැම්මම ජූල් මවුලට මම මේවා සැහැන්නේ කියලා තියෙනවා මන්ට. ඔය කිලෝ ජූල් එක මම වරද්ද ගන්න කරත් කියලා තියෙනවා. හරි. බෙදීම 98යි ජූල් මවුලට කෙල්විනට. මවුලට වලට කැපෙනවා ජූල්ට ජූල් කැපෙනවා. හරි එතනින් එන්නේ 61000 බෙදීම 98යි කියලා නේද? හරි. හදලා ගන්න ඉතින්. හරි. 61000 බෙදීම 98. අයින් හරිය ෂේප් එක හදමුද? හරි. 100 වනේ 6ක් එනවනේ. හරි. 6 වරක් කරලා ලිසරෙන් 8 දාන 4ක් ඉතුරුයි. 9 වරක් 6 50 50යි දීලා ඉන්නේ. ඔහොම එකක් එන්නේ. එතකොට 12යි 10යි 22යි. දෙකක් එනවා. හරි. 196යි 24ක් එනවනේ. අඩ බිඳුවයි. ආය දෙකයිනේ. 196යි. මෙතනින් එනවා 44ක්. 440 ඉතින් ආසන්න වශයෙන් මෙතන දශම දෙකක් තිබ්බොත් 3ක් නෙමෙයි 4ක් එන්නේ නේද? හරි. කෙලින් වලින්ද තියෙන්නේ. උත්තරේ තියෙනවානේ 622.4 වෙදී උත්තරේ 2. හොයලා ගන්න. හරි. 622.4යි කෙල්වින් කෙල එකක්කේ උත්තරේ 2. හොයලා ගන්න. හරි. සෝක් නේද ළමයි? සෝක් නැද්ද? 8 වෙනි ගාන. හරි. නම පුළුවන් නේද ඔයගලන්ට? නමේ හදාගන්න. නමේ ලේසි. හරි. පළමුවෙනි ගණන ශක්තිය තුන්වෙනි ගණන ශක්තිය තියෙන්නේ. කොහොමත් පළමුවෙනි ගණන ශක්තියට වඩා දෙවෙනි එක වැඩි, දෙවට වඩා තුන වැඩි, තුනට වඩා හතර වැඩි. එහෙම තමයි යන්නේ. හරි. දහය බලන්න. මේගොල්ලන්ගේ බන්ධන කෝණ වෙනස් වෙන අනුපිළිවෙල අහනවනේ. බන්ධන කෝණ වෙනස් වෙන අනුපිළිවෙල අහන්නේ. හරි. අපි යදලා බලමුද කට්ටියව.
මේ බලන්නකො H2S මේක නම් කලින් දවසකත් මං කරා වගේ මතකයි හරි ඒත් අපි ආයෙ පැහැදිලි කිරීමක් කරනකොත් දැන් අපේ අලුත් ළමයි ඉන්නෝනේ සම්බන්ධ වෙන්න බලාගෙන H2O NH3 BF3 ඉඩමදි වෙයිද හරි SiH4 නේ මම ඒක මෙතන ගිහින් ඉඳලා මම යවුනන්නේ හරි මේ හරි පේනවා SiH4 බන්ධන කෝණ ආසන්න වශයෙන් නේ රයිට් මේක නම් කෙලින්ම අංශක 120යි නේ මේකේ කෝණේ අංශක 120යි හරි ඊට පස්සේ මේක චතුස්තලී හැරෙන්නේ අංශක 107යි කලා 28ක් වගේ වෙන්නේ නේ මේකේ තියෙන ළමයි මේ චතුස්තලීයකේ එක බන්ධනයක් එක සැර වෙලා තියෙන. ඒතර පොඩ්ඩක් මේ බන්ධනය එක සැර වුණාම වැඩිපුර තල්ලු කරනවා. ඒතර කොනේ පොඩ්ඩක් අඩු වෙනවා. මේක සාමාන්‍යයෙන් අංශක මේක 107යි නෙමෙයිනේ. ඒක 109යි කලා 28යි. හරි. මේක සාමාන්‍යයෙන් අංශක 107ක් වගේ වෙන්නේ. හරි. එතකොට දැන්ටම උත්තර ගොඩක් ඇවිල්ලා ඉවරයි. ඒතර මේ දෙන ළමයි මීටත් වඩා අඩු වෙනවා නේ. දැන් බලන්නකෝ. මෙතන දින එක බන්ධනයක් එක සැර වෙලානේ මේ තියෙන්නේ. ඒතර මෙතන බන්ධන දෙකක් එක සැර වෙලා තමයි මේ දෙක තියෙන්නේ. ඒතර වැඩිපුර නැමෙනවා. ඒතර වැඩිම එක්කන කොහොමත් අරය හරි. ඒතර BF3 වල තමයි කොහොනේ වැඩිම. ඊට පස්සේ එන්නේ මෙයා. හරි. SiH4. ඊට පස්සේ මෙයා එන්නේ. හරි. ඊට පස්සේ NH3 මේ දෙන්නම නිකන් 107 දැන් යනවා 104යි. මේ දෙන්නෙන් කවුද ලොකු කියලා බලන්න ඕනේ කොහොනේ. මේ බලන්නකෝ. රයිට් මෙහෙම බලන්නකෝ. මෙහෙමයි වෙන්නේ. දැන් අපි දන්නවනේ හයිඩ්‍රජන්ට වඩා සල්ෆර් ඍණයි හයිඩ්‍රජන්ට වඩා ඔක්සිජන් ඍණයි කියලා. හැබැයි සල්ෆර් වඩා ඔක්සිජන් ඍණයිනේ. එතකොට මේ සල්ෆර් මෙහෙට ඉලෙක්ට්‍රෝන අදිනවට වඩා දැන් සල්ෆර් මේ වගේ නම් මෙහෙට ඉලෙක්ට්‍රෝන අදින්නේ වැඩිපුර ඔක්සිජන් මෙහෙට ඉලෙක්ට්‍රෝන අදිනවා. මේ වගේ. يعني මේ ඉලෙක්ට්‍රෝන ඉන්නේ මෙන්න මේ කෙරවලේ ඔක්සිජන්ට ළඟින් ඉන්නේ නේ. හරි. මේක එච්චරම ළඟ නෑ මේ හරි ඉන්නේ. ලං වෙන්න ආයේ මොනවද ළමයි. මෙතන ඇත්තන විකර්ෂණය වෙනවා. මෙතන එච්චර විකර්ෂණය නෑ මේකත් විකර්ෂණය වෙනවා. මෙතන විකර්ෂණය වැඩි අයියේ දැන් සල්ෆර්ට වඩා මේ බලන්න හොඳට සල්ෆර් වඩා ඔක්සිජන් විදුලිතතාවය වැඩි. ඉලෙක්ට්‍රෝන මෙතන සල්ෆර්ගේ පැත්තේ ඉලෙක්ට්‍රෝන වඩා වැඩිපුර ඔක්සිජන් පැත්තේ ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා නිසා මොනවාද වැඩිපුර විකර්ෂණය වෙනවා. ඒතර මේ කෝණේ ලොකුයි. මේ දෙන්නගෙන් කෝණේ ලොකු කවුද? H2O වල. හරි. ඒතර ලොකු එක්කෙනා H2O ඊට වඩා පොඩි කවුද? H2S මෙන්න උත්තරේ. හරි. බලන්න තියෙනවද කියලා? H2S H2O NH3 සිලින් නයිඩ්‍රේට් උච්චයිද? දෙකනේ උත්තරේ දෙක. හරි. රයිට්. හරි ළමයි මේ අහන්නකෝ. දැන් අපි MCQ 10ක් වෙනකම් කරානේ. දැන් මේ පේපර් ඩිස්කෂන් එක මම ඒ වගේ කොටස් වශයෙන් කරන තමයි බලන්නේ. මොකද අර එක දිගට පැය ගණන් බලද්දී එපා වෙනවනේ. පේපර් ඩිස්කෂන් එකේ දාද්දි කොටස් 3-4ක් දානවා. ඒ කියන්නේ MCQ 10ක් කරලා එක කොටසක් ආයෙ 10ක් කළේ කොටසක් 15ක් කළේ කොටසක් ඒ විදිහට තමයි යන්නේ. හරි. එහෙනම් දැන් පේපර් 7 එකේ MCQ ඩිස්කෂන් එකේ පළවෙනි කොටස මෙතනින් අපි ඉවර කරනවා. හරි. ඒක ළමයින්ට මේක බලලා දවසක් ගන්න පුළුවන්. ඊළඟ කොටස් ටිකක් දානවා. මේ වීඩියෝ එක ඕල්ලු බලලා ඉවර වෙද්දී වගේ ඊළඟ එක වැටලා තියෙයි. හරි. රයිට්. එහෙනම් පළවෙනි කොටස මෙතනින් ඉවරයි.